දැන් අපි කතා කරන්න යන්නේ සන්නායක ගෝල කිහිපයක් සම්බන්ධ කරපුවාම මොකක්ද වෙන්නේ කියන කාරණය. හරිද? සන්නායක ගෝල එකිනෙකට සම්බන්ධ කරන්නේ. එතකොට අද කතා කරන්නෙම තනිකරම සන්නායක ගෝල එකිනෙකට සම්බන්ධ කිරීම ගැන වගේම සන්නායක කබලු තියෙන ඒකකේන්ද්‍රීය ගෝල පද්ධතිවල විභවය වෙනස් වෙන විදිහ ඒ වගේ දේවල් තමයි අද කතා කරන්නේ අපි. හරිද? එතකොට මේ සාමාන්‍යයෙන් වැදගත්ම දෙයක් තමයි මේ සන්නායක කබොළු සන්නායක ගෝල කියන්නේ එක්කෝ මොනවා හරි දෙයක් දාලා ඉවර වෙලා ප්‍රශ්නයක් වැටෙන්න පුළුවන්. සහ මේක ගොඩක් ළමයි එතකොට මේ පටල ගන්නවා. වැඩේ ලේසි. හරිද? පටල ගන්න දෙයක් නැහැ. අපි බලමු කොහොමද කරන්නේ කියලා. හරි. එහෙනම් මුලින්ම මාතෘකාව ලියා ගන්නකෝ. මේ සන්නායක ගෝල සම්බන්ධ කිරීම කියලා. සන්නායක ගෝල සම්බන්ධ කිරීම. හරිද? ලියන්න මාතෘකාව සන්නායක ගෝල සම්බන්ධ කිරීම. හරි. දැන් මෙන්න මෙහෙමයි. අපි ඕකේදී අර ගිය මුල්ම පටන් ගද්දිනුත් කතා කරා. හරිද? අර ඕකේ චුට්ටයි කතා කරේ. දැන් සන්නායක ගෝල සම්බන්ධ කරනකොට මොකක්ද වෙන්නේ කියලා ඉවරලා දැන් තමයි හරියටම කතා කරන්නේ. හරිද? දැන් නිකන් හරි හිතන්නකෝ පරිවාරක ගෝල දෙකක් සම්බන්ධ කරාම මොකද වෙන්නේ කියලා. පරිවාරක ගෝල දෙකක් සම්බන්ධ කරොත් ආරෝපණ හුවමාරුවක් වෙන්නේ නැහැ. අන්න ඒක තේරුම් ගන්න. මොකද පරිවාරක ගෝලනේ. හරිද? පරිවාරක ගෝල දෙකක් සම්බන්ධ කරොත් අනිවාර්යෙන් මෙතන ආරෝපණ හුවමාරුවක් නැහැ. හරිද? පරිවාරක ගෝල දෙකක් සම්බන්ධ කරොත්. ඒකින්ද දැන් අපි කතා කරන්නේ සන්නායක ගෝල ගැන. එතකොට මේකත් දාගමුද? පරිවාරක ගෝල දෙකක් සම්බන්ධ කරා කියලා කිසිම ආරෝපණ හුවමාරුවක් වෙන්නේ නැහැ. සන්නායක ගෝලම සම්බන්ධ කළේ ඕනේ කරනවා. දාගන්න එතකොට පරිවාරක ගෝල සම්බන්ධ කරා කියලා කිසිදු ආරෝපණ ඒ දෙන්න අතර හුවමාරු කර ගැනීමක් වෙන්නේ නැහැ. හරි. ඒක දාගන්න. පරිවාරක ගෝල. ඔන්න එතකොට එහෙනම් පරිවාරක ගෝල සම්බන්ධ කරාම කිසිදු ආරෝපණ හුවමාරුවක් වෙන්නේ නැහැ. දැන් සන්නායක ගෝල එහෙනම් සම්බන්ධ කරාම අනිවාර්යයෙන්ම ආරෝපණ හුවමාරුවක් තියෙනවා. හරිද? මේ ආරෝපණ හුවමාරුව වෙන්නේ මොකේදද? හරිද? දැන් මෙන්න මෙහෙම එක සන්නායක ගෝලයක් තියෙනවා. තව සන්නායක ගෝලයක් තියෙනවා. හරිද? එතකොට මේකේ ධන තියෙනවා කියලා හිතමු. මේකෙත් ධන තියෙනවා. මේ දෙක සම්බන්ධ කරාම ආරෝපණ හුවමාරුවක් වෙනවා දැන්. මේවා සන්නායක ගෝලෙ හින්දා. ආරෝපණ හුවමාරුව වෙන්නේ කොහේ ඉඳලා කොහටද? කොහොම වෙනකන් ආරෝපණ හුවමාරුව වෙනවද කියලා හොයලා බැලුවාම
ආරෝපණ හුවමාරුව වෙන්නේ වැඩි විභවයේ ඉඳලා අඩු විභවයට. නැතුව වැඩි ආරෝපණයේ ඉඳලා අඩු ආරෝපණයට එහෙම නෙමෙයි. ඔය වගේම සිද්ධියක් තමයි අර තාපයේ තියෙනනේ. තාපය හුවමාරු වෙන්නේ වැඩි තාපයේ ඉඳලා අඩු තාපයට නෙමෙයි වැඩි උෂ්ණත්වයේ ඉඳලා අඩු උෂ්ණත්වයට. ඒ වගේම තමයි ආරෝපණ හුවමාරු වෙන්නේ වැඩි ආරෝපණයේ සිට අඩු ආරෝපණයට නෙමෙයි වැඩි විභවයේ ඉඳලා අඩු විභවයට. තල්ලුව තියෙන පැත්තට තමයි හුවමාරු වෙන්නේ. ඒක කොච්චර වෙනකන් හුවමාරු වෙනවද කියලා බැලුවහම අන්න දැන් වැඩි විභවයේ ඉඳලා අඩු විභවයට ආරෝපණ හුවමාරු වෙනකොට මෙහෙන් ආරෝපණ අඩු වෙනකොට මෙයාගේ විභවය ආය බහිනවා. ආහට්ට ආරෝපණ එකතු වෙනකොට යාගේ විභවය නගිනවා. එහෙම වෙලා අවසානෙට විභව දෙක සමාන වුණොත් නැත්තම් ඒ දෙන්න අතර විභව වෙනසක් නැති වුණොත් එතනදී ආරෝපණ ගැලීම මොකද වෙන්නේ? නතර වෙනවා. හරියට තාපයේ සිද්ධ වෙනවා වගේමයිනේ. තාපයේ වැඩි උෂ්ණත්වයේ ඉඳලා අඩු උෂ්ණත්වයට තාපය ගලනකොට අඩු උෂ්ණත්වයේ තියෙන එක තාපය අරගෙන ටික ටික රත් වෙනවා. වැඩි උෂ්ණත්වයේ තියෙන එකාගෙන් තාපය ගලන නිසා ඌ ටික ටික පල්ලෙහාට බහිනවා. අන්තිමේට ඔය දෙන්න එක තැන සමාන වුණාම දෙන්න අතර උෂ්ණත්ව වෙනසක් නැති නිසා තාපය ගැලීම නතර වෙනවා. ඒ වගේම තමයි මෙතනත් වෙන්නේ. හරිද? එහෙනම් මතක තියාගන්න සන්නායක ගෝල දෙකක් සම්බන්ධ කරපුවාම මොකද වෙන්නේ? සන්නායක ගෝල දෙකක් සම්බන්ධ කරපුවාම වැඩි විභවයේ ඉඳලා අඩු විභවයට විභව සමාන වන තෙක් ආරෝපණ ගැලීම සිදු කරනවා. හරිද? එතකොට මෙහෙම ලියමු. මෙහෙම ලියන්න. තරු ලකුණක් දාලා සන්නායක ගෝල දෙකක් සම්බන්ධ කිරීමේදී සන්නායක ගෝල දෙකක් සම්බන්ධ කිරීමේදී සන්නායක ගෝල දෙකක් සම්බන්ධ කිරීමේදී වැඩි විභවයේ සිට අඩු විභවයට විභව සමාන වන තෙක් ආරෝපණ ගැලීම සිදුවේ. විභව සමාන වන තෙක් ආරෝපණ ගැලීම සිදුවේ. එතකොට ගහන්න ඉරක් වැඩි විභවයේ සිට අඩු විභවයට කියන එකටයි ආය විභව සමාන වන තෙක් කියන එකටයි. හරිද? විභව සමාන වන තෙක් කියන එකටයි. හරි. ඒකේ පළවෙනි එක ලියාගන්න. ඒකේ අපි එක එක කොටස් බලමු. ලියාගන්න. සජාතීය ආරෝපණ හා වෙනස් අරයන් සහිත ගෝල. සජාතීය ආරෝපණ ධනනේ සහ වෙනස් අරයන් සහිත ගෝල. සජාතීය ආරෝපණ එක ජාතියේ ඔක්කොම ධන ආරෝපණ හැබැයි වෙනස් අරයන් සහිත ගෝල. හරිද? එතකොට මොකද වෙන්නේ? මම ගන්නම් මෙතන මේ පැත්තේ කැපිටල් Q ආරෝපණයක් තියෙනවා, මේ පැත්තේ සිම්පල් Q ආරෝපණයක් තියෙනවා, අරයන් දෙක තියෙනවා. හරිද? එතකොට වැඩි විභවයේ ඉඳලා අඩු විභවයටනේ යන්නේ. එහෙම වුණාම දැන් මම ගන්න මේ පැත්තේ ඉඳලා මෙහාට ආරෝපණ ගියා කියලා ඩෙල්ටා Q ප්‍රමාණයක්. අන්න මෙහා පැත්තේ ඉඳලා මෙහාට.
එහෙම වුණාම දැන් අලුතෙන් මෙතන තියෙන්නේ Q ඍණ ඩෙල්ටා Q ආරෝපණයක්. අන්න අලුතෙන් මෙතන තියෙන්නේ. එතකොට ආය මෙතන තියෙන්නේ සිම්පල් Q ධන ඩෙල්ටා Q ආරෝපණයක්. එතකොට දැන් අවසානට වැඩේ නතර වෙන්න ඕන විභව සමාන වෙලානේ. එහෙනම් මේ ගෝලයේ විභවයට සූත්‍රයක් ලියලා මේ ගෝලයේ විභවයට සූත්‍රයක් ලියලා දෙක සමාන කරමු. හරිද? මේකත් අඳ ගන්නකො අවසානයේට සම්බන්ධ කරාම දෙන්නගේ ආරෝපණ ගිහිල්ලා තියෙන විදිය මෙතන ඩෙල්ටා Q එකක් මෙහාට යනවා කියලා දාගන්න. ඊට පස්සේ මෙතන මුළු ආරෝපණය Q ඍණ ඩෙල්ටා Q, මේ පැත්තේ Q ධන ඩෙල්ටා Q. ඒක දාගන්න. මේක ඩෙල්ටා Q දාලා දෙවෙනි රූපය හදගන්න. හරි. හරි. එතකොට අන්න දැන් මේ රූපය ඇඳා. එහෙනම් අපි දන්නවා අර ගෝලයක විභවය ලැබුණේ මොන සූත්‍රෙන්ද? ගෝලයක විභවය ආවේ ආරෝපණය යට ගෝලයේ අරය 1 යට 4යි 5 එප්සයිලන් 0 කියන එක. විභවය. එහෙනම් දැන් ආරෝපණ හුවමාරුවක් සිද්ධ වුණා. විභවය ආරෝපණ හුවමාරු වෙලා නැවතුනේ විභවය සමාන වෙන විදිහට. එහෙනම් දැන් මෙතන විභවයක් තියෙනවා මේ ආරෝපණයට අදාළව, මෙතන විභවයක් තියෙනවා මේ ආරෝපණයට අදාළව. ওই දෙක සමාන කරන්න තමයි තියෙන්නේ අපිට. අන්න. ওই දෙක සමාන කරන්න තමයි තියෙන්නේ. එතකොට මම ඒක අර මෙතනම කරන්නම් මේ පැත්තේදී. හරිද? එහෙනම් මේ ගෝලයේ එක විභවය වෙන්නේ Q ඍණ ඩෙල්ටා Q යට R1 1 යට 4යි 5 එප්සයිලන් නෝට්
අන්න මෙහා පැත්තේ 1/4යි 5 එප්සයිලන් නෝට් මේ පැත්තේ එන්නේ සිම්පල් Q ධන ඩෙල්ටා Q කියන ආරෝපණය බෙදීම R2 කියන එක. 1/4යි 5 එප්සයිලනුයි 1/4යි 5 එප්සයිලනුයි කැපිලා යනවා. අන්න එතකොට Q ඍණ ඩෙල්ටා Q යට මම මේ පැත්තට ගන්නවා. Q ධන ඩෙල්ටා Q කියන්නේ R1 උඩට දැම්මහම R2 ඔන්න. එතකොට ඕකේ මෙයාලා දන්නවා දන්නවා ඔයාට කොච්චර ආරෝපණයක් හුවමාරු වෙලාද කියලා ඉවර වෙලා හොයන්න පුළුවන් මෙන්න මේකේ. හරිද? ඒක දාගන්න. විභවයන් සමාන කරන්න තියෙන්නේ මෙන්න ගෝලයක විභවය ලියන සූත්‍රය ආරෝපණ හුවමාරු වුණයින් පස්සේ විභව සමාන කරන්නයි තියෙන්නේ. අන්න. එතකොට ආරෝපණ හුවමාරු නම් මං ගත්තා මේක ඉතුරු වෙන්නේ Q ඍණ ඩෙල්ටා Q කියලා. මේකේ ලැබෙන්නේ Q ධන ඩෙල්ටා Q කියලා. ඔන්න විභව සමාන කරනවා. ඒක දාගන්න. හරි. එතකොට මට තව සම්බන්ධයක් කියන්න ඕනේ කරනවා. අපි දැන් අර ආරෝපණ හුවමාරු වුණයින් පස්සේ නව ආරෝපණ ගෝල දෙකේ Q1යි Q2යි කියලා ගත්තොත්. හරිද? ආරෝපණ හුවමාරු වුණයින් පස්සේ නව ආරෝපණය මේ Q ඍණ ඩෙල්ටා Q කියන එක Q1 කියලා මේකේ හුවමාරු වුණාම Q2 කියලා ගත්තොත් බලන්න සම්බන්ධයක් එනවා. දැන් මේකටම දාන්න පුළුවන් Q1 කියලා මේකටම දාන්න පුළුවන් Q2 කියලා. හරිද? එතකොට එනවා Q1 යට Q2 කියන්නේ R1 යට R2 කියන සම්බන්ධය. බලන්න ඒක කියන්න ඕනෙකම තිබ්බේ. එතකොට අර ආය මෙච්චර දඟලගෙන ඩෙල්ටා Q හොයන්න ඕනේ නැහැ. දැන් අනුපාත සිද්ධියෙන් හොයන්න පුළුවන්. දැන් අපි ගණන් හදමු. හරිද? අර එහෙනම් අවසානයේට කොහොම හරි කරලා ඉවර වෙලා ආරෝපණ බෙදෙන්නේ අරයන් අතර අනුපාතයට. ආරෝපණ බෙදෙන්නේ අරයන් අතර අනුපාතයට. එහෙනම් මෙහෙම ලියන්නකො යටින් මෙහෙම ලියන්න. නෑනේ Q1 මෙතන Q2 එතකොට Q ඍණ කියන්නේ Q1 මේ Q2 හරි Q1 යට Q2 කියන්නේ R1 යට R2 හරි එතකොට අන්න ලියා ගන්න මෙන්න මෙහෙම ලියා ගන්න ආරෝපණ හුවමාරුවෙන් පසු ගෝල දෙකේ නව ආරෝපණ පිළිවෙලින් කැපිටල් Q1 සහ Q2 නම් එතකොට මෙන්න මේකට Q1 කියලා දාගන්න මෙතෙන්ට Q2 කියලා දාගන්න ඊට පස්සේ මේ සම්බන්ධය අන්න අරක ලියලා කොටු කරගන්න. ඒ කියන්නේ ආරෝපණ අතර අනුපාතය පරස්පරය නෙමෙයි කෙලින්ම දුර අතර අනුපාතයට නැත්නම් අරය අතර අනුපාතයට සමාන වෙන්නේ. ඒක කොටු කරගන්න. මේක දාගෙන මේ සම්බන්ධෙටම දැන් අරක දාගන්න. හරි. දාගන්න. හරිනේ.
එතකොට අපි මේකෙදි තමයි මේ ගොඩක් ගණන් ගැටලු හදන්න පාවිච්චි කරන්නේ. මේ විදිහට යනවා අඩුයි. එහෙම යනවා නම් ටිකක් ප්‍රාථමිකයි. හරිද? මේ විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මෙහෙම. දැන් ආරම්භයේ තිබ්බනේ කැපිටල් Q සිම්පල් Q කියලා. එතකොට ඔය දෙකමනේ අන්තිමට හුවමාරු කරගන්න ඉතින් මුන් දෙන්න අතර. හුවමාරු කරගත්තයින් පස්සෙත් තියෙන්න ඕනේ දෙකේම මුළු ආරෝපණය කැපිටල් Q ධන සිම්පල් Q තමයිනේ. හුවමාරු කරයින් පස්සේ උදාහරණයක් මේක 6යි කූලෝම් මේක 2යි කූලෝම් පටන් ගද්දිනුත් ඔක්කොම 8යි කූලෝම් තියෙනවා. ඊට පස්සේ මාරු කරගත්තා කියලා හිතන්න 6න් මෙහාට තව එකක් දුන්නා කියලා ඉවර වෙලා. එතකොට මෙතන 5යි මෙතන 3යි. තාමත් 8ම තියෙනවනේ. ඒක නිසා අපි මේ වැඩේ කරන්නේ පටන් ගද්දින්ම තිබ්බ මුළු ආරෝපණය බලලා එකතු කරලා ඒක බෙදලා දානවා අරයන් අතර අනුපාතයට. ඒක බෙදලා දානවා අරයන් අතර අනුපාතයට. එහෙම තමයි ගැටලුව විසඳන්නේ. එන උදාහරණ ගැටලු මේ මෙතනින් ලියාගමුකෝ ගොන්නා ඒක විසඳන විදිය ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. තරු ලකුණක් දාලා මේක ලියන විදිය තරු ලකුණක් දාලා ගෝල දෙකේ පවතින සපල ආරම්භයේ ගෝල දෙකේ ආරම්භයේ පවතින සපල ආරෝපණය ගෝල දෙකේ ආරම්භයේ පවතින සපල ආරෝපණය සොයා ඒවා අරයන් අතර අනුපාතයට ගෝල දෙකට වෙන වෙනම බෙදා දිය හැක. එහෙම කරලා ලේසියෙන්ම හදන්න පුළුවන්. අරයන් අතර අනුපාතයට වෙන වෙනම බෙදා දිය හැක. එහෙනම් මෙහෙම උදාහරණයක් යටින් ලියා ගන්නකො මෙන්න මෙහෙම. ඔන්න උදාහරණයක් ඒකට උදාහරණ ගැටලුවක් ඕකටම දැන් මේක සම්බන්ධ කරපුවාම කොහට්ට දාරෝපණ ගලන්නේ කියලා දන්නෙත් නෑ කියලා හිතමුකෝ. ආරෝපණ ගලන්නේ කොහට්ටද කියලාත් හොයන්න පුළුවන් නේ. දැන් මෙයාගේ දැන් තියෙන විභවය ඔයාලා දන්නවා විභවය එන්නේ Q යට R 1 යට 4යි 5 එප්සයිලන් නෝට්. එතකොට මේ Q යට මේවා කොහොමත් නියත හින්දා Q යට R අනුපාතය ගත්තොත් මෙතන එන්නේ 4යි Q යට කැපිටල් R මෙතන එන්නේ 8යි Q යට 3යි R. මූ ලොකුයිනේ නේ 4යි Q යට R ලොකුයිනේ 8යි Q යට 3යි වලට. එහෙනම් මුගේ තමයි පටන් ගද්දිම වැඩි විභවයක් තියෙන්නේ. එහෙනම් මෙහි ඉඳලා මෙහාට ආරෝපණ ගලන්නේ. අන්න තේරුම් ගන්න. දැන් ඔයාලට තේරෙනව නේද? ආරෝපණ ගලන්නේ වැඩි ආරෝපණ ඉඳලා අඩු ආරෝපණ නෙමෙයි. එහෙනම් 8යි Q වල ඉඳලා 4යි Q ට යන්න එපා. නෑ එහෙම නෙමෙයි. විභවය එතකොට අනුලෝම වෙන්නේ Q යට R ට නිසා මේකේ විභවය ලිව්වොත් එන්නේ ඒකේ විභවය අනුලෝම සම්බන්ධය ලිව්වොත් 4යි Q යට R ට. මේකේ එන්නේ 8යි Q යට 3යි R ට. මූ ලොකුයි. අන්න එහෙනම් වැඩි විභවයේ ඉඳලා අඩු විභවයට තමයි ආරෝපණ ගලන්නේ මේ අතට. හරිද? එතකොට මම හදන්නම් පළවෙනි එක එහෙනම්. හරිද? දැන් මම කිව්වේ මොකද්ද? හරි ලේසි ආපහු අර මේකෙන් කොටසක් ගිය කොටස Q1 කියලා ලකුණු කරලා හරි ඩෙල්ටා Q කියලා හරි ලකුණු කරලා හරි 4යි Q ඍණ ඩෙල්ටා Q මේ පැත්තේ 8යි Q ධන ඩෙල්ටා Q කියා ගන්න හදන්න ඕනේ නැහැ. මම කිව්වේ ආරම්භයේ තිබ්බ සපල ආරෝපණය ගන්න ගෝල දෙකේම ඒ ටික පස්සේ අරයන් අතර අනුපාතයට මැච් කරලා දෙන්න. එහෙනම් දැන් අරයන් අතර අනුපාතය ගත්තොත් මෙතන අරයන් අතර අනුපාතය 1ට 3යි කියලා පේනවා. එතකොට මුළු ආරෝපණය දන්නවා 12යිනේ.
සපල ආරෝපණය කියන එක 12යි කිව්. එහෙනම් 12 දෙන්න ඕනේ කරනවා 1:3 අනුපාතයට යන්න. එහෙනම් අරය R ගෝලයට කොච්චරක්ද ලැබෙන්නේ බලමු. අරය R ගෝලයේ ආරෝපණය බලමු අවසාන ආරෝපණය. ඔක්කොම 12යි කිව් ආරෝපණයක් තියෙනවා. ඒකෙන් අරය ආරණ එකාට දෙන්නේ එකක කොටසක් විතරයි. කොච්චරකින්ද? අනුපාත 1:3කින් කියන්නේ 4කින්. ඒ කියන්නේ උට ලැබෙන්නේ 3යි කිව්. බලන්න ඒ කියන්නේ 4යි කිව් තිබිලා 3යි කිව් වුණා කියන්නේ 1 කිව් එකක් තමයි අර පැත්තට පැනලා තියෙන්නේ. ඒ කියන්නේ අරක අනිවාර්යයෙන්ම 9යි කිව්. හදන්න දෙයක් නැහැ. අන්න අරක 9යි කිව්. ඒත් අපි ඒකත් අනුපාතයෙන් හොයලා බලමු. අනුපාතයෙන්ම 3යි R ගෝලයේ අවසාන ආරෝපණය බලමු. ඔක්කොම 12යි කිව් තියෙනවා. ඒකෙන් අපිට ඕනේ කරන්නේ අනුපාත 3 කෑල්ලෙන් කොච්චරක් ලැබෙනවද? ඔක්කොම 4ක් ඉන්නවා. එතකොට 4ට 12 ඒවා 3යි 3 අරත් 3 9යි කිව් කියලා එනවා. බලන්න. හරිනේ. මෙහෙන් එකක් ගිහිල්ලා අහට ඒක එකතු වෙලා දාගන්න. ඔන්න ඔහමයි හදන්නේ. හරි. ඔන්න ඔහමයි හදන්නේ. හරි. එතකොට අර ඊළඟ එකේ ලියන්නකෝ සජාතීය දැන් දෙවෙනි එක සජාතීය ආරෝපණම තමයි සමාන අරයන් කියලා ලියන්නේ. සජාතීය ආරෝපණ සමාන අරයන්. තාමත් මේ සම්බන්ධයේ වැලිඩ් ඈ. ඕකෙම තමයි මෙතන ඔක්කොම ගෝල සම්බන්ධ කිරීම ගණන් යන්නේ. මේක විතරක් ඔළුවේ තියාගත්තා නම් ඇති. සජාතීය ආරෝපණ සහ සමාන අරයන්. අන්න සජාතීය ආරෝපණ සමාන අරයන්. උදාහරණකින්ම බලමු අපි. දැන් අරකෙම ගමුකෝ 4යි කිව් 8යි කිව් කියන එකම. දැන් ආරම්භයේ තියෙන විභවය ගත්තොත් ඒක කිව්වට R අනුලෝම වෙන හින්දා මෙතන විභවය 4යි කිව්වට R. මෙතන විභවය 8යි කිව්වට R. කවුද දැන් ලොකු? දැන් ලොකුමු. ඒකින්ද මේ පැත්තට තමයි ආරෝපණ යන්නේ. ඒ යනකොට අනාරෝපණ යන්නේ මේ පැත්තට. ඒ යනකොට කොච්චරක්ද යන්නේ කියන එක බලන්න. දැන් හරි සරලයි. ආරෝපණ අතර අවසාන ආරෝපණ අතර අනුපාතය එන්නේ අරයන් අතර අනුපාතය.
දැන් ඔය අරයන් අතර අනුපාතය යන්න සමාන නිසා එකට එක වෙනවා. එහෙනම් අරයන් අතර අනුපාතය එකට එක වෙනවා. ඒකේ තේරුම වෙන්නේ සමානව ආරෝපණ බෙදා ගන්නවා කියන එක. දෙන්නා ළඟ තියෙන ආරෝපණ සමානව හවුලේ බෙදා ගන්නවා. අන්න ඔයකනේ අපි කලින්ම කරේ. ඒකයි අර විභවය කරන්න කලින් මුලින්ම උගන්නපු. ඒ විභවය කරන්න කලින් කිව්වේ ඒ අර අරයන් සමාන ඒ වගේ විතරයි අපි බලන්නේ. වෙනස් වුණොත් ඒක බලන්න වෙනවා පස්සේ කියලා ඉවර වෙලා. අන්න අරයන් සමාන ඒ වගේ උනේ අර තිබ්බ ආරෝපණය ඇවිල්ලා ඉවරලා එකතු වෙලා දෙකට බෙදිලා ගියපු එකනේ. එහෙනම් මෙතන එතකොට කරන්නේ අනුපාතය එකට එක බෙදෙන්නේ. අන්න එහෙනම් මේ ගෝලයට අවසානෙට ඔක්කොම 12ක් තියෙනවන්නේ. 12 බෙදුවාම මේකට 6යි කිව් වෙනවා. මේකට 6යි කිව් වෙනවා. ඒ කියන්නේ මේකෙන් මෙහාට 2යි කිව් එකක් ගිහිල්ලානේ. එහාට ගිහිල්ලා. ඒක දාගන්න. ඒක දාගන්න. ඒකයි ඒකේ තේරුම.
හරිනේ. අන්න එතකොට ඒකේ සමාන අරයන් තිබ්බහම මේ ආරෝපණ සමානව බෙදාගත්තා. දැන් ඊළඟට 3 ලියන්න ඇවිල්ලා ඉවර වෙලා විජාතීය ආරෝපණ වෙනස් අරයන්. අන්න 3 ලියන්න විජාතීය ආරෝපණ වෙනස් අරයන්. විජාතීය ආරෝපණ වෙනස් අරයන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම සීන් එකක්. දැන් බලන්න මේකේ ඍණ 3යි කිව් කියලා ආරෝපණයක් තියෙනවා. මේකේ ධන 8යි කිව් කියලා ආරෝපණයක් තියෙනවා. අරයන් අතර තියෙන්නේ 2යි ආරුයි 3යි ආරුයි. ඒ කියන්නේ අරයන් අතර අනුපාතය 2ට 3 එකක් තියෙනවා. දැන් මම කිව්වේ මොකද්ද උඩදී ලියාගන්න කිව්වේ? ගෝල දෙකේම පවතින සපල ආරෝපණය අරගෙන අරයන් අතර අනුපාතයට බෙදලා දෙන්න. දැන් ගෝල දෙකේම තියෙන සපල ආරෝපණය ගත්තොත් ඒක 5යි කිව්. 5යි කිව් තමයි ඊට පස්සේ අරයන් අතර අනුපාතයට බෙදලා දෙන්න ඕන. එහෙම කරා නම් හරි ඉතින්. දැන් බලන්න අර මේකෙන් ගොඩක් කරගත්තා. 2ට 3. ඒකට බෙදන්න ඕන. සපල ආරෝපණය කීයද කියලා ගත්තොත් අන්න අපිට එනවා ධන 5යි කිව් තමයි සපල ආරෝපණය. එහෙනම් ඒකෙන් අරය 2යි r වලට යන පංගුව බලමු. අරය 2යි r වලට යන පංගුව බලමු. අරය 2යි rට ලැබෙන ආරෝපණය බලමු. ඔක්කොම 5යි කිව්ගෙන් අරය 2යි rට ලැබෙන්න ඕනේ 2 කොටසක්. ඔක්කොම කීයකින්ද 2යි 3යි කියන්නේ 5කි. ඒ කියන්නේ එතෙන්ට එන්නේ 2යි කූලෝම් කියලා. එහෙනම් අන්න ඔක්කොම තියෙන්නේ ධන 5යි කිව්නේ. කූලෝම් නෙමෙයි කිව්. අන්න එතකොට අරකට ගිහිල්ලා තියෙන්නේ එහෙනම් 3යි r එකට ආරෝපණය වෙන්නේ 3යි කිව්. එතකොට දැන් බලන්න ඇත්තටම මේ සිද්ධිය මොකද උනේ කියලා. දැන් කොහොමනේ මම කිව්වේ හදන්න කියලා. හදන්න කිව්වේ මේ දෙක එකතු කරලා සපල ආරෝපණය අරගෙන ඒ දෙක අර අරයන් අතර අනුපාතයට බෙදලා දෙන්න කියලානේ මම හදන්න කිව්වේ. ඒත් මොකද්ද ඇත්තටම උතන වෙන්නේ කියලා ගත්තොත් දැන් බලන්නකෝ මං මෙයාගේ විභවය ලිව්වොත් ඔයාලා දැන් දන්නවා විභවයට ඔක්කොම ලියන්න ඕනේ නැහැ. ඒක ආරෝපණයට අරයට අනුලෝමයි කියලා. මෙතන විභවය ලිව්වොත් එන්නේ ධන විභවයක් 8යි කිව්වට 3යි r. මෙතන විභවය ලිව්වොත් එන්නේ ඒක ඍණ විභවයක් එනවා. දැන් කාගේද විභවය වැඩි? මේකේ. වැඩි විභවයේ ඉඳලා අඩු විභවයට අන්න ආරෝපණ ගලනවා. එහෙනම් මෙයාගේ විභවය වැඩි ධන විභවයක් මෙහෙට ආරෝපණ ගලනවා. එතකොට ඒ ආරෝපණ ගලනකොට දැන් මෙහෙ ඍණ ආරෝපණ ඉන්නවා. මෙහෙන් එන්නේ ධන ආරෝපණනේ. ඒ ධන ආරෝපණ ගලලා ඉවර වෙලා මේවත් එක්ක උදාසීන වෙනවා. එතකොට තේරුම නැහැනේ. අන්න ඒකින්දා අනිවාර්යයෙන්ම මෙහෙන් ධන ආරෝපණ ටිකක් ගලලා ඍණ 3යි කිව්ට යනකම්ම ගැලුවාම උදාසීන වෙලා නැති වෙලා යනවා. අනිත් එකනේ. අනිත් එක තමයි ඔයාලට තේරෙන්න ඕනේ. මම කිව්වා නේද මේ ආරෝපණ ගමන් කරන නතර වෙන්නේ විභව සමාන වෙන විදියට කියලා. දැන් මෙතන ඍණාරෝපණයක් තිබිලා මෙතන ධනාරෝපණයක් තියෙනකොට දැන් ආරෝපණ චුට්ටක් ගමන් කරලා නැවතුණා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ ආරෝපණ දෙකක් වගේ. මෙතනින් ආරෝපණ දෙකක් ගියාම මේකේ 6යි කිව්. මෙහාට දෙකක් ලැබුණාම අර ඍණ 2යි කිව්ත් එක්ක උදාසීන වෙලා කොටසක් නැති වුණාම ඍණ කිව් ඉතුරු වෙන්නේ නේ. ධන 2යි කිව් මෙහෙන් ආවම මෙතන ඍණ කිව්.
දැන් තේරෙන්න ඕනේ ඒක විභව සමාන තත්ත්වයක් නෙමෙයි. ඇයි මේකේ තියෙන්නේ ඍණ Q විභවයක්, මේකේ තියෙන්නේ ධන 6Q එක්ක විභවයක්. අගේ නෙමෙයි ධන ඍණයිනේ. ඒත් සමාන වෙන්නේ නැහැ. එහෙනම් අන්න තේරුම් ගන්න ඕනේ කරනවා ධන විභවයකින්ම සමාන වෙන්න ඕනේ ධන ආරෝපණ වැඩි නිසා. ඉතින් ධන විභවයකටම පත් කරන්න නම් අනිවාර්යයෙන්ම මෙහාට ආරෝපණය වන්න ඕනේ නේද 3ටත් වැඩිය. 3 දින උදාසීන වෙන්නේ 3ට වඩා අඩුවෙන් එවල බෑ කොහොමත් විභව සමාන වෙන්නේ නැහැ ධන ඍණ මාරු වෙලා එන්නේ. එහෙනම් 3ක් කෙව්වත් හරියන්නේ නැහැ 3ට වඩා වැඩියෙන් අනිවාර්යයෙන් මෙවන්න ඕනේ ආරෝපණ එවලා තියෙනවා. ඉතින් මේ 3R අරය තියෙන එකේ ආරෝපණය 3Q. ඒ කියන්නේ මෙයාගේ 3Q තමයි අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ. මූ 5Q මෙවලා. දාගන්න එක. හදන විදිහක් දාගන්න. දැන් මම මේ කියපු කතාවත් හොඳට හිතලා නැවත හිතලා බලලා තේරුම් ගන්න. තනියම හිතන්න ඕනේ. එතකොට තමයි දියුණු වෙන්නේ. හරි. හරි. එතකොට ඊළඟ දේ ඔය තමයි වෙන්න පුළුවන් ඔක්කොම විදිහ. හරිද? දැන් දැන් හිතන්නකෝ අරය 2R මේකෙත් අරය 2R මේකේ තියෙනවා ධන 2 කූලෝම් මේකේ තියෙනවා ධන 5 කූලෝම් වැඩි විභවයේ තියෙන්නේ මේ පැත්තේනේ වැඩි විභවය ගන්න ආරෝපණය දිහා බලලාද නෑ Q යට R බලලා 5 යට 2R උයි 2 යට 2R උයි 5 යට 2R ලොකුයි එහෙනම් මෙහි ඉඳලා මෙහාට ආරෝපණ යනවා එහෙම ගිහිල්ලා ඉවරලා මම කිව්වේ අර අරයන් අතර අනුපාතයට බෙදෙනවනේ මෙතන අරයන් සමාන නිසා එකට එක බෙදෙනවා නැත්තම් තියෙන ආරෝපණයේ සමසේ බෙදා ගන්නවා. එහෙම වුණාම අන්න මෙතන 5යි 2යි 7යි කූලෝම් උන් දෙන්නව සමානව බෙදුවහම 3.5යි කූලෝම් මේකත් 3.5යි කූලෝම් වෙනවා. හරිද? ඔන්න ඔහොම තමයි එතකොට තියෙන්නේ. හරි. හැබැයි මෙහෙම වුණොත් අරය සමානයි මෙතන 2යි කූලෝම් නෙමෙයි 2යි ඉලෙක්ට්‍රෝන තියෙනවා මෙතන 5යි ඉලෙක්ට්‍රෝන තියෙනවා දැන් කූලෝම් මෙන්න මෙහෙම 7යි කූලෝම් කියන එක සමානව භාගේ කඩලා 3.5ක් මම තියාගන්නම් ඔයා 3.5ක් තියාගන්න කිව්වට ඉලෙක්ට්‍රෝන භාගයට කඩලා ඔයා භාගයක් තියාගන්න මම භාගයක් තියාගන්න කිව්වට කැමති වෙනවද? ඉලෙක්ට්‍රෝනය කියන්නේ මූලික අංශුව තවදුරටත් කඩන්න බෑ. හරිද? ඒක හින්දා ඉලෙක්ට්‍රෝනය කඩන්න බෑ තවදුරටත්. හරිද? එහෙනම් ඒක කඩන්න බැරි නිසා
අපි මේ වෙලාවේදී කරන දේ මෙන්න මෙහෙම එකක්. හරිද? ඔක්කොම 7ක් තියෙනවනේ. 3යි ඉලෙක්ට්‍රෝන බෙදලා දුන්නොත් අන්න ඒ දෙක මොකද වෙන්නේ? බැලන්ස්. හැබැයි වැඩේ කියන්නේ ඔක්කොම 7ක් තියෙන ඉඳ තව ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවා. ඌ කරන්නේ හැම වෙලේම මේ පාරේ හුවමාරු වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝනේ. තව එකකින් මෙහෙට යනවා මේකට යනවා ඔන්න ඔහොම තමයි වෙන්නේ. හරිද? ඒ කාරණයක් දාගන්න. හරිද? මේක මෙහෙම වුණාට කුඩාම ආරෝපණය වෙන ඉලෙක්ට්‍රෝනය තිබ්බහම එහෙම දශමවලට භාගවලට කැඩෙන්නේ නැහැ. අන්න. මේකත් දාලා මේකත් දාගන්න. ඒක දාගන්න.
හරි. එතකොට මෙන්න මෙහෙම තමයි ගෝල සම්බන්ධ කරාම වෙන්නේ. එහෙනම් අර හැම වෙලේම විභවය සමාන වෙන විදිහට තමයි ආරෝපණ තව තැනක ඉඳලා තව තැනකට එන මේක ගෝලම සම්බන්ධ කරන්න ඕනේ නැහැ. හැම වෙලේම සන්නායක මොනවා හරි දෙයක් සම්බන්ධ කරනකොට එක තැනක ඉඳලා තව තැනකට ආරෝපණ යන්නේ ඒ ගමන් කරන තැනයි අනිත් තැනයි අතර විභවය සමාන වෙනකන්. හරිද? ඒක ඉගෙන ගත්තා. එතකොට ඔය භූගත කිරීමේදී වෙන්නේත් ඕකනේ. ගිය සතියේ මම භූගත කිරීම කරා ඕකනේ වෙන්නේ. මොකද අපි කියනවා අර පොළවේ විභවයේ සාමාන්‍යයෙන් සලකන්නේ බිඳුව නැත්තම් ශුන්‍ය සම්මත විභවයේ විදියට. එතකොට භූගත කරනවා කියලා කරන්නේ මොකක්ද? පොළවයි අදාළ වස්තුවයි අතර සන්නායකයක් සම්බන්ධ කරනවා, කනෙක්ට් කරනවා. එතකොට ඉතින් සන්නායකයක් සම්බන්ධ කරාම ඒක දිගේ ආරෝපණ ගමන් කරනවා කොච්චර වෙනකන්ද? විභවය සමාන වෙනකන්. ඉතින් දැන් සම්බන්ධ කරන වස්තු දෙක එකක් පොළව අනිත් එක අනිත් වස්තුව නම් පොළවේ විභවයේ බිඳුව නිසා බිඳුවට තමයි සමාන වෙන්නේ අනිත් එකාගේ විභවයත්. හරිද? අන්න එහෙමනේ භූගත කිරීම කියන ක්‍රියාවලිය වෙන්නේ ඒ ආකාරයට තමයි. හරිද? එතකොට දැන් අපි බලමු මේ මොනවා හරි වස්තුවක තියෙන්න පුළුවන් විභවය කියන්නේ මොකද්ද කියලා. හරිද? ඒ කියන්නේ උදාහරණයක් විදියට මම මෙන්න මේ සන්නායක ගෝලය ගන්නම්. හරි. එතකොට ඒ සන්නායක ගෝලයේ අරය R ඒ වගේම එයා මත තියෙනවා ධන Q ආරෝපණයක් කියලා ගමු. ඊට පස්සේ අන්න දැන් ආය මෙහෙම විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා මෙහාට. ඒ විද්‍යුත් ක්ෂේත්‍රය නිසා අනිවාර්යයෙන්ම මේ පිටත පෘෂ්ඨයේ දැන් මේක සන්නායක නිසා විද්‍යුත් බල රේඛා ඒක හරහා යන්නේ නැහනේ. සහ මේවා ලම්බක වෙන්න ඕනේ. එතකොට මේ සන්නායකය. එතකොට ලම්බක වෙන විදියට ඔහොම වෙන්න ඕනේ. හරි. එතකොට දැන් මෙතන විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා කියලා. එතකොට මේ සන්නායකයේ ඇත්තටම කිව්වොත් විභවය කියන එක සකස් වෙන්නේ නැත්තම් මුළු විභවය කියන එක සකස් වෙන්නේ තමන්ගේම ආරෝපණයේ හින්දා පෘෂ්ඨය මත සකස් වෙනවා විභවයක්. ඒකට අපි කියනවා නම නිදහස් විභවය කියලා. අන්න නිදහස් විභවය කියලා. තමන්ගේම ආරෝපණයේ හින්දා ඒ වස්තුවේ සකස් වෙන විභවය නිදහස් විභවය. එතකොට දැන් බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා කියන්නේ විභව වෙනසක් තියෙනවා වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයනුත් මෙතන යම් විභවයක් ඇති කරනවානේ. එහෙනම් බාහිර කෙනෙකු නිසා ඇති කරන විභවයට කියනවා අපි ප්‍රේරිත විභවය කියලා. අන්න බාහිර කෙනෙකු නිසා ඇති කරන විභවයට කියනවා ප්‍රේරිත විභවය කියලා. එතකොට අන්න බලන්න මේ සාමාන්‍යයෙන් මොකක් හරි වස්තුවක මුළු විභවය කියලා අදහස් කරන්නේ නිදහස් විභවය ප්ලස් ප්‍රේරිත විභවය. හරිද? එතකොට මේ නිදහස් විභවය එන්නේ Q යට 4යි එප්සයිලන් නෝට් R කියන එක. අර විභවය ඉතින් මේක ඒකාකාර එකකින් ඇති වෙන එකක්. ඒක එතකොට ඒ විදියට ඔයලා ගන්න ඕනේ. හරිද? එතකොට ලියන්නකො මාතෘකාව වස්තුවක මුළු විභවය කියලා. වස්තුවක මුළු විභවය කියලා. වස්තුවක මුළු විභවය කියලා මාතෘකාවක් ලියන්න. හරි නේද? මුළු විභවය. ඊට පස්සේ මෙහෙම ලියමු. වස්තුවක ඇතිවන මුළු විභවය නිදහස් විභවය හා ප්‍රේරිත විභවය යන දෙකේ එකතුවට සමාන වන බව
එකතුවට සමාන වන බව එකතුවට සමාන වන බව පෙනේ 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 එකතුවට සමාන වෙන බව පෙනේ. ඊට පස්සේ යටින් මොනවද මේ නිදහස් විභව කියන්නේ මොනවද මේ ප්‍රේරිත විභව කියන්නේ කියන එක ලියාගමු. හරිද? ලියන්න මෙහෙම නිදහස් විභවය කියලා ලියලා ඉරක් ගාලා ලියමු ඉස්සරහින්. එහෙම ලියමු. ඒතකොට පාඩම් කරන්න ලේසියිනේ. අර වාක්‍ය ලියන්න නැතුව නිදහස් විභවය කියලා ඉරක් ගාලා ලියන්න. තමාගේම ආරෝපණය නිසා හටගන්නා විභවය නිදහස් විභවයයි. තමාගේම ආරෝපණය නිසා හටගන්නා විභවය නිදහස් විභවයයි. තමාගේම ආරෝපණය නිසා හටගන්නා විභවය නිදහස් විභවයයි. නිදහස් විභවයයි. ඊළඟට ලියන්න ප්‍රේරිත විභවය කියලා ලියලා ඉරක් ගහන්න. ප්‍රේරිත විභවය කියලා ලියලා ඉරක් ගහන්න. ඉරක් ගහලා ඉස්සර ඉරක් ගහලා ලියා ගන්න ප්‍රේරිත විභවය කියන එක. ලියන්න. ප්‍රේරිත විභවය කියන්නේ ලියන්න බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක් මගින් ඇති කරන විභවයයි. බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක් මගින් ඇති කරන විභවයයි. බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක් මගින් ඇති කරන විභවයයි. කියලා ඉවර වෙලා දැන් මේ රූපේ දාගන්න. රූපයෙන් දා මෙන්න මේ සමීකරණය දාගන්න. ඒක කරන්න.
හරිනේ. දැන් අපි බලමු අර මීට කීපයකට කලින් ඒකකේන්ද්‍රීය ගෝල පද්ධතිවල විද්‍යුත් ක්ෂේත්‍රයේ විචලනය බැලුවා. දැන් අපි බලන්න යන්නේ ඒකකේන්ද්‍රීය ගෝල පද්ධතිවල විභවය ආශ්‍රිත ප්‍රස්ථාර සහ ඒ විභව විචලනය වෙන විදිය ඔක්කොම දේවල්. දැන් අද බලන්න ඒකකේන්ද්‍රීය ගෝල පද්ධතියේ විභව ඇසුරු කරගෙන. ඒකින්ද මාතෘකාව ලියන්න ඒකකේන්ද්‍රීය ගෝල පද්ධතිවල විභව කියලා. ඒකකේන්ද්‍රීය ගෝල පද්ධතිවල විභව ඒකකේන්ද්‍රීය ගෝල පද්ධතිවල විභව ඒකකේන්ද්‍රීය ගෝල පද්ධතිවල විභව ඒකකේන්ද්‍රීය ගෝල පද්ධතිවල විභවය. හරි. එතකොට පළවෙනි එක බලමු බාහිර කබොලක් භූගත කරාම මොකද වෙන්නේ කියලා. හරි. බාහිර කබලක් භූගත කරාම. ඒ කියන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් වගේ. හිතන්න තුනී කබොල තියෙන්නේ අරය ඒවන එකකට ධන කිව් ආරෝපණයක් දීලා තියෙනවා. මේවා සන්නායක. හරි. එතකොට තව තියෙනවා කබොලා ඒකේ අරය B. හරිද? ඒකේ අරය B. අන්න එතකොට ඒක භූගත කරනවා. එහෙම වුණාම මෙතෙන්ට ප්‍රේරණය වෙනවා යම් ආරෝපණයක්. හරිද? භූගත කරාම මෙතෙන්ට ප්‍රේරණය වෙනවා යම් ආරෝපණයක්. මම ඒ ආරෝපණය ගන්න සිම්පල් Q කියලා. හරිද? එතකොට අන්න දැන් ප්‍රේරණය වෙන්නේ සිම්පල් Q. හරිද? ප්‍රේරණය වෙන ආරෝපණය. ඒක හරියටම සිම්පල් ඍණ Q. එහෙම කියන්න බෑ. පෘෂ්ඨයේ ප්‍රේරණ ආරෝපණය මං ගන්න Q කියලා ඉවර වෙනවා. හරි. දැන් එතකොට කරන්න තියෙන්නේ අන්න අපි දන්නවා නේද භූගත කරපුවාම එතන විභවය 0.5 වෝල්ට් වෙනවා කියලා. සමාන වෙනවා කියලා. එහෙනම් මේ බාහිර පෘෂ්ඨයේ විභවය හොයලා ඒක බිඳුවට සමාන කරා නම් හරි. මං කිව්වා විභවය ලියන්න පුළුවන් නිදහස් විභවය ධන ප්‍රේරිත විභවය කියලා. නිදහස් විභවය කියන්නේ එයාගේම පෘෂ්ඨයේ එයාගේම ආරෝපණ නිසා ඇතිවෙන එක. ඒ කියන්නේ Q යට B 4i5 එප්සයිලන් නෝට්. මේක නිදහස් විභවය ධන. මේකනේ හින්දානේ මෙහාට ප්‍රේරණය වෙන්නේ. එතකොට ප්‍රේරිත විභවයක් ඇති වෙනවා කැපිටල් Q යට බීම තමයිනේ. ඇයි? මෙයාව කේන්ද්‍රයේ තියෙන ආරෝපණයක් විදියට ගන්නත් පුළුවන්. එතකොට කේන්ද්‍රයෙන් නැතත් ඉවතට විභවය ලියන්නේ මුළු ගෝලයේ තියෙන ආරෝපණය වතාවක් ඉවතේ තියෙන අරේ බෙදලා 1/4i5 එප්සයිලන් නෝට්. ඕක බිඳුවට සමාන කරන්න. මෙයාට කියන්නේ නිදහස් විභවය කියලා. මෙයාට කියන්නේ ප්‍රේරිත විභවය කියලා. හරිද? එතකොට අපිට අර සිම්පල් Q හොයා ගන්න පුළුවන්. හරිද? මේ බලන්න. මෙතනදී නම් අපිට මේකට මේක කැපෙනවා. Q යට B සමානයි ඍණ Q යට B. B ට B කැපුණාම මෙතන එනවා Q කියන්නේ ඍණ Q කියලා. කැපිටල් Q. එතන එහෙම එනවා. අන්න දාගන්න. ඒක දාගන්න. භූගත කරාම ඔය දේ තමයි කරන්නේ. භූගත කරාම එතන ලක්ෂයේ විභවය බිඳුවට සමාන කරනවා. එතන හැබැයි විභවය කොහොම ඇති වෙනවද? එකක් ඒ ආරෝපණයේ හින්දාම සකස් වෙන නිදහස් විභවය ධන. මේක නිසා ප්‍රේරණය වෙන විභවය දාගන්න.
හරිනේ. එතකොට මේ ඊළඟට අපි බලමු දැන් සාමාන්‍යයෙන් බලන්න මෙතන විතරක් නෙමෙයි මෙහෙම භූගත කරන්න ඕනේ භූගත කරත් නැතත් ප්‍රේරණයක් වෙන්නේ සාමාන්‍යයෙන් ඇතුලේ ගෝලයේ ඉඳලා පිටතට ප්‍රේරණය කියන එකක් වෙන්නේ. ජීවිතේට මේ ඇතුළත ගෝලේ මේ ගෝලයෙන් මෙහාට ප්‍රේරණයක් වෙන්නේ නැත්තම් මේ ගෝලයෙන් ඇතුළට ප්‍රේරණයක් වෙන්නේ නැහැ. ඇයි දැන් මේ වගේ ශ්‍රාව රේඛා පිහිටන්නේ එළියේනේ. ශ්‍රාව රේඛා හින්දානේ විද්‍යුත් ක්ෂේත්‍රයේ දැනිලා ප්‍රේරණයක් වෙන්නේ. ඒක නිසා ඇතුළට ප්‍රේරණය වීමක් වෙන්නේ නැහැ. හරිද? හැබැයි එක වෙලාවක් තියෙනවා එහෙම ඇතුළට ප්‍රේරණය වෙන එකක්. එකම එක වෙලාවක් දැන් ඊළාට කතා කරනවා. ලියාගමුකෝ මේක යටින්. සෑම විටම නැත්තම් මෙහෙම ලියන්න. බොහෝ විට ඇතුළත ගෝලයෙන් පිටත ගෝලයට නැත්තම් ඇතුළත කබොලින් පිටත කබොලට ප්‍රේරණය වීම සිදුවේ. ඇතුළත කබොලින් පිටත කබොලට ප්‍රේරණය වීම සිදුවේ. ඇතුළත කබොලින් පිටත කබොලට ප්‍රේරණය වීම සිදුවේ. ඒකටම රූලක් වගේ අරලා මේ කතාව ලියමු. දැන් ඒක ඊළඟ කතා කරන්න යන්නේ. නමුත් ඇතුළත ගෝලයක් භූගත කර තිබුණ විට පිටතින් ඇතුළටද ප්‍රේරණය වේ. ඔය අවස්ථාව විතරයි එහෙම වෙන්නේ. පිටතින් ඇතුළටද ප්‍රේරණය වේ. පිටතින් ඇතුළටද ප්‍රේරණය වේ. පිටතින් ඇතුළටද ප්‍රේරණය වේ. එහෙම වෙනවා. ඒක නිසා අන්න මේ දෙක ඊළඟට ඒක ලියන්න. අභ්‍යන්තර සන්නායක කබලක් භූගත කළ විට කියලා දෙක ලියන්න. දෙක අභ්‍යන්තර සන්නායක කබලක් භූගත කරපුවාම මොකද වෙන්නේ කියලා බලමු. දැන් මේ ඔක්කොම කුහර ගෝල මේකත් කබලක් මේ ටික පිරීලා එහෙම නෙමෙයි නැත්තම් මේ ටික පිරීලා එහෙම නෙමෙයි මේක කබලක් මේ ටිකේ ආය වාතය මේක කබලක්. දැන් මෙයාගේ ධන කිව් එකක් දීලා තියෙනවා. මෙයාව භූගත කරනවා. එතකොට මෙයාගේ ප්‍රේරණය වෙනවා මොකක් හරි විභවයක්. මම ගන්නම් සිම්පල් Q කියලා. හරි. සිම්පල් Q කියලා ගන්න. ඔයාලා දන්නවා භූගත කරාම එතන විභවය බිඳුවක් එනවා. දැන් අර මෙයාගේ ප්‍රේරණය වෙන්නෙත් අතන කොහොමද දන්නවද? මෙයාව භූගත කරපු ගම මේ පැත්තේ තියෙන වැඩි විභවයේ ඉඳලා අඩු විභවයේ පැත්තට ආරෝපණ ටිකක් එබිලා බලනවා ඇතුළට. ආරෝපණ සන්නායක ආරෝපණ ඉන්න කැමති එළියෙමනේ. ඒත් අර මෙයාව භූගත කරපු ගම මේකෙන් ජුණ්ඩක් ඇවිල්ලා ඉවර වෙලා ඇතුළට ඇවිල්ලා එබිලා බලනවා මොකද ඇතුළේ වෙන්නේ කියලා. හරිද? ඇවිල්ලා බලලා ඉවර වෙලා බලපුවාම තමයි ඒ ආරෝපණ වලට අදාළව මෙතන ප්‍රේරණයක් සිද්ධ වෙන්නේ. ඕක තමයි ඇත්තටම වෙන දේ. දැන් බලමු. එහෙනම් හරිද? මෙතන මේ පෘෂ්ඨයේ මුළු විභවය ලිව්වොත් ඒ කියන්නේ අරේ ඒ වන මුළු පෘෂ්ඨයේ විභවය ලිව්වොත් අපිට එනවා නිදහස් විභවය ප්ලස් ප්‍රේරිත විභවය. ඒ පෘෂ්ඨයේ විභවය.
එතකොට ඒ පෘෂ්ඨයේ නිදහස් විභවය වෙන්නේ එතන Q ආරෝපණයක් තියෙනවා අර ඒවන එකක ඔන්න ඒක තමයි නිදහස් විභවය. එතකොට මේ කැපිටල් Q ගෙන් ප්‍රේරිත විභවය කියන්නේ කැපිටල් Q යට B කියන්නේ මොකක්ද? 1/4 5 එප්සයිලන්. ඒ තමයි ගෝලයේ පෘෂ්ඨයේ විභවය. Q යට B වතාවක් 1/4 5 එප්සයිලන්. මතකද සන්නායක ගෝලවල ඇතුළත විභවය වෙන්නේ පිටත පෘෂ්ඨයේ විභවයමයි. සන්නායක ගෝලවල ඇතුළත විභවය වෙන්නේ පිටත පෘෂ්ඨයේ විභවයමයි. එහෙනම් මේක අවසානෙට බිඳුවට සමාන කරන්න ඕනේ භූගත වෙලා තියෙන හින්දා. එතකොට මෙයාට තමයි නිදහස් විභවය කිව්වේ. මෙයාට තමයි ප්‍රේරිත විභවය කියලා කිව්වේ. ඒ ප්‍රේරිත විභවය ආවේ මේ ආරෝපණයෙන්. ඒක කොහොමද ගණනය කරේ? පෘෂ්ඨයේ විභවයමයි ඇතුළෙත් තියෙන්නේ සන්නායකවල. ඒකත් අපි ඕනනම් තරු ලකුණක් දාගමු. සන්නායකවල පෘෂ්ඨයේ විභවයම ඇතුළතද පවතී. ඒක හින්දා ප්‍රේරණය වෙලා තියෙන්නේ පිටත පෘෂ්ඨයේ එකමයි ඇතුළටද. දැන් බලමු ඒ එවලේ ප්‍රේරණය වෙන සිම්පල් Q කියන්නේ මොන වගේ එකෙක්ද කියලා. කොහොම හරි අවසානයේ මුළු විභවයේ මේ පෘෂ්ඨයේ බිඳුවක් වෙන්න ඕනේ මොකා වෙලා හරි. මොකද එතන භූගත වෙලා තියෙන හින්දා. හරිද? මොකද එතන භූගත වෙලා තියෙන හින්දා දැන් එතකොට එතන විභවය ලිව්වාම නිදහස් විභවය තමන්ගේම ආරෝපණය බෙදීම ආරය එහෙම. මේකෙන් ඇතිවන ප්‍රේරිත විභවය කියන්නේ පෘෂ්ඨයේ විභවයමයි. දැන් බලමු. බිඳුව සමානයි මේ කපලා දාන්න පුළුවන්. මේ පැත්තට කපලා දාන්න පුළුවන්. Q යට A ධන කැපිටල් Q යට B. එතකොට මෙයාව උක්ත කරගත්තොත් මෙයාව එක පැත්තක තියාගෙන මෙයාව මෙහාට කියලා දැම්මොත් ඍණ Q යට B කියලා එනවා. අන්න එතකොට සිම්පල් Q කියන්නේ A වහට දැම්මම ඍණ Q A යට B කියලා එනවා. එතකොට බලන්න ඒකෙත් ප්‍රේරණය වෙලා තියෙන ආරෝපණය ඍණයි. හැබැයි Qමද? ඍණ Qද? නෑ. මම කිව්වනේ කොටසක් තමයි මෙහෙන් හොම්බ දාන්නේ. හොම්බ දාලා බලනවා මොකද ඒ උනේ එකපාරට විභවය බැස්සා නේද ඇතුලේ කියලා. එතකොට ඒ ටිකට අනුව තමයි ප්‍රේරණය වෙන්නේ. ඒක දාගන්න. අභ්‍යන්තර සන්නායක කබලක් භූගත කරාම වෙන සිද්ධිය දාගන්න. ඒක දාගන්න.
හරි. ඊළඟට අපි බලමු මෙන්න මෙහෙම සිද්ධියක්. මේ ගෝල 3ක් තියෙද්දි බලමු. අරය A වන එකයි අරය B වන එකයි අරය C වන එකයි තියෙනවා කියලා බලමු. කබලු 3ක් තියෙනවා. එතකොට අරය A වන එකාගේ තියෙන Q1 කියලා ආරෝපණයක්. මෙයාට දීලා තියෙනවා Q2 කියලා ආරෝපණයක්. මැද්ද තමයි භූගත කරලා තියෙන්නේ. හරි. එතකොට මං ගන්නා මැද්ද එකේ පේරණය වෙනවා ඒක හින්දා සිම්පල් Q කියලා ආරෝපණයක්. ඒක දන්නේ නැහැ මොකද්ද කියලා. හරිද? දැන් කොහොම හරි කරන්න තියෙන්නේ මෙච්චරයි. අවසානෙට මෙන්න මේ අරය B වන පෘෂ්ඨයේ විභවය බිඳුවට සමාන කරන්න ඕනේ. මොකද භූගත කරන නිසා. එහෙනම් එතන විභවය හොයලා ඉන්න ඕනේ. එතකොට එතන විභවය කොහොමද වෙන්නේ? මම කිව්වා නිදහස් විභවය ප්ලස් ඇවිල්ලා ඉවරලා ප්‍රේරිත විභවය. එහෙනම් අන්න මෙතන විභවය හොයමු මේ පෘෂ්ඨයේ ඒක බිඳුවට සමාන කරමු. එහෙනම් මං අපි මේවට ABC කියලා දැම්මොත් ගෝල A B C B පෘෂ්ඨයේ මුළු විභවය කියන එක ගත්තොත් නිදහස් විභවය එන්නේ Q යට සිම්පල් B අරය B වන එකක් 1 යට 4.5 එප්සයිලන් නෝට්. ඊට පස්සේ ඒක විතරයි නිදහස් විභවය. ඒකට එකතු කරන්න ඕනේ කරනවා නේද ප්‍රේරිත විභවයක්. ප්‍රේරිත විභවය බලන්න මෙතෙන්ට ප්‍රේරණය වෙනවා මේකෙන් එළියට. ඒක එන්නේ කොහොමද? Q1 කියන එකේ මේක කේන්ද්‍රය මත තියෙන ගෝලයක් විදියට ගත්තොත් එතන ඉඳලා අරය B දුරක්. එහෙනම් Q1 යට B එන්නේ නැතුව Q1 යට A නෙමෙයි. මෙතෙන්ට ගත්තාම B 1 යට 4.5 එප්සයිලන් නෝට්. ධන ඊට පස්සේ මේකෙන් ප්‍රේරණය වෙන එක අන්න මම කිව්වනේ ගෝලයක ඇතුළතත් පිටත පෘෂ්ඨයේ විභවයමයි තියෙන්නේ. එහෙනම් Q2 ගෙන් ප්‍රේරණය වෙන්නේ මේකට Q2 යට B එහෙම නෙමෙයි. පෘෂ්ඨයේ විභවය. පෘෂ්ඨයේ විභවය එන්නේ Q2 යට C කියන එක. ඔන්න. එතකොට මේක තමයි මුළු විභවය වෙන්නේ. එතකොට ඕක බිඳුවට සමාන කරන්න පුළුවන්. ඕක බිඳුවට සමාන කරන්න පුළුවන්. මෙතන මොකද භූගත වෙලා හින්දා. එහෙනම් බිඳුව සමානයි මේකේ මේක කපලා දාන්න පුළුවන් දැන් මට ඒක නැතුව ලියන්න. Q යට B ධන Q1 යට B ඍණ Q2 යට C කියලා එනවා. එතකොට මේ ඔක්කොම අර පැත්තට ගිහිල්ලා දැම්මාම Q2 යට C ඍණ Q1 යට B කියන්නේ Q යට B කියලා එනවා. එතකොට මේ B වහට දක්වමු B වතාවක් Q2 යට C ඍණ Q1 යට B තමයි සිම්පල් Q කියන්නේ. දාගන්න බෑ. අර හැම වෙලේම කරන්න තියෙන භූගත වෙන තැන විභවය බිඳුවට සමාන කරන්න විභවය හොයාගෙන එන්න වෙනවා නිදහස් විභවය ප්ලස් ප්‍රේරිත විභවය කියලා. දාගන්න ඒක. ඒක දාගන්න.
හරි නේද? ඒක එතකොට හරි. ඊට පස්සේ මේ අපි අර ගෝලත් එක්ක විභවත් පොඩ්ඩක් අඳිමු නේද? විභවයත් පොඩ්ඩක් අඳිමු ගෝලත් එක්ක. හරි. මෙන්න මෙහෙම. හරිද? ධන Q කියලා ලක්ෂාකාර ආරෝපණයක් තියෙනවා අරය A. මෙන්න මෙහෙම කබලක් තියෙනවා ඝනකම B වෙන. එහා පැත්තේ ඉන්නවා ධන Q. මෙතන මෙහෙම ඉන්නවා ධන සිම්පල් Q. අපෙන් අහන්නේ මේකට අඳින්න කියලා දුරත් එක්ක විභවය විචලනය වෙන ප්‍රස්ථාරයක්. බලන්න try එකක් දෙන්න බලන්න මේකට අඳින්න දුරත් එක්ක විභවය විචලනය වෙන ප්‍රස්ථාරයක්. හරි. දැන් මෙන්න මෙහෙමයි. හරිද? මෙතන Q ආරෝපණය නිසා ආරම්භයේදීම විභවයක් තියෙනවා. ඒක හරිද? එතකොට ඒකේ ඉඳලා එන්න මෙතෙන්ට යනකම් මොකද විභවය අර Q යට R ට අනුව විභවය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් මෙතෙන්ට යනකම් අඩු වෙනවා. ඒ කොතනද? අරේ සිම්පල් ඒට යනකම්. ඊට පස්සේ ඒ වල ඉඳලා බීට යනකම්ම සන්නායකයක් තියෙන හින්දා සන්නායකවල විද්‍යුත් ක්ෂේත්‍රයේ බිඳුවයි ඒ කියන්නේ E සමානයි ඩෙල්ටා V යට ඩීට අනුව E බිඳුව වෙන්න නම් ඩෙල්ටා V බිඳුව වෙන්න ඕනේ. ඩෙල්ටා V බිඳුවයි කියන එකේ තේරුම මේ පරාසය පුරාවටම විභවය නියතයි කියන එක. එතකොට ඒ වෙලදී මෙහෙම විභවයක් ආවනා ඒ විභවයම තමයි දිගටම බීට යනකන් තියෙන්නේ. ඊට පස්සේ අවසානයේට එළියම ගත්තොත් ඔක්කොම ධන Q හින්දා ඔක්කොම ලොකු විභවයක් ඇති කරනවා. ඕක තමයි එන්නේ. දාගන්න බෑ. ඕක තමයි එන්නේ.
දැන් මෙන්න මෙහෙම දැන් මෙතන ලක්ෂාකාර ආරෝපණයක් තියෙනවා. ඒකේ ඉඳලා Q කියන ආරෝපණේ ඉඳලා දුර වැඩි වෙන්න අපි දන්නවා වේගයේ අඩු v අඩු වෙනවා. වේගෙ නෙමෙයි විභවය අඩු වෙනවා. ඒ කියන්නේ මෙහෙම එකක් වෙනවා. එහෙම කරලා හරියටම ඒ කෙලවරේදී මොකක් හරි විභවයකට ආවනම් දිගටම මේ සන්නායක තියෙන නිසා සන්නායකවල E බිඳුව වෙන්න ඕනේ. ඒකට විභව අන්තරය බිඳුව වෙන්න ඕනේ. විභව අන්තරය බිඳුව කියන්නේ විභවය බිඳුව වෙනව නෙමෙයි. මෙතනදී නවත්තපු විභවයම දිගටම තියෙන්න ඕනේ වෙනස් නොවේ. ඒ කියන්නේ විභව වෙනසක් නැහැ. ඊළඟට මොකද වෙන්නේ? දැන් මෙතනින් කෙලවරට ආවහම විභවය ලිව්වහම මෙතන Q ආරෝපණයනුත් ඇති වෙනවා විභවයක් ප්‍රේරිත විභවය කියලා කියන්නේ. මෙයාගේ පෘෂ්ඨයනුත් ඇති වෙනවා නිදහස් විභවයක් මෙතන කියලා කියන්නේ. ඒ කියන්නේ ඔක්කොම Q යටත් ඇති වෙන්නේ සිම්පල් B කැපිටල් Q වලිනුත් ප්‍රේරණය වෙනවා එළියට ප්‍රේරණය වෙනවා කියලා කිව්වනේ. Q යට B කියන එක. කැපිටල් Q යට B. ඒ දෙක එකතු වෙලා තමයි මෙතන ඉඳලා විභවය දැන් මොන හරි විභවයක් තියෙනවා. ඒ විභවයේ ඉඳලා මොකද කරන්නේ? බස්සගෙන යනවා ආපහු දුර වැඩි වෙනකොට. දැන් මොන ආරෝපණේ තිබ්බත් ආපහු එන්න දුර වැඩි වෙනවනේ. ඒකින්ද විභවය බහිනවා. දැන් තේරුම් ගන්න ඇවිල්ලා ඉවර වෙලා මේ එළිය එකක් ගන්න. පෘෂ්ඨයේ එකක් ගත්තා සිම්පල් Q ගෙන් ඇති වෙන්නේ Q යට B කියන එක. කැපිටල් Q ගෙන් ඇති වෙන්නේ Q යට B කියන එක. එතකොට එළිය පෘෂ්ඨයක් ගත්තොත් එළියෙන් ගත්තත් සිම්පල් Q ගෙන් එතකොට සලකන්නේ ඇති වෙන්නේ සිම්පල් Q කේන්ද්‍රය කරලා ගත්ත දුර C කියලා ගත්තොත් Q යට C එකක්. මෙතන ඉන්න ලක්ෂාකාර Q එකට කොහොමද තියෙන්නේ දුර C එකක් ඉඳලා Q යට C එකක්. බලන්න අර හැම වෙලේම එන්නේ කොහොම හරි කරලා එතකොට මුළු ආරෝපණයෙන් තමයි එතන ඉඳලා විභවය පල්ලෙහාට වහින්නේ. හරිනේ. මුළු ආරෝපණය තේරෙනවා. මොකද මෙතන තේරෙනවා පෘෂ්ඨය ගත්තාම නම් B පොදු වරේ වෙලා මුළු ආරෝපණය එනවා කියලා. මෙතනත් තේරෙනවා ඊට පෘෂ්ඨයෙන් එළියට දුරක විභව විචලනය ගත්තත් අර සූත්‍රයට අනුවම පිළිපදිනවා. උඩට හැබැයි ආරෝපණ දෙක එකතුවම ඇවිල්ලා ඉවරලා යටට අර එක යට ආර එක පිළිපදිනවා. ඔන්න ඕක තමයි එන්නේ. හරිද? ඒක දාගන්න. හරි. දැන් අපි මේක දාගන්න. ඊළඟට යමු අලුත් කොටසකට. මොකද්ද දන්නවද? මෙහෙම ලියාගන්න. මම